හලෝ යාළුවනේ සුබ සන්ධ්‍යාවක්. ඔව් මේ අලුත් vlog එකක් ඔයගලන්ට අරන් ආවේ. මීට මාස කීපයකට කලින් අපි ගියා ලෝකේ තියෙන ලොකුම වෝටර් පාක් එක ඇට්ලාන්ටික් වෝටර් පාක් එකට. මේ ඒකේ vlog එකක් තමයි ඔයගලන්ට අරන් ආවේ. මේ අපි දැන් ට්‍රෑම් එකේ යන ගමන් ඉන්නේ. හස්බන්ඩ්ලා හොටෙල් එක ගාවිලා ට්‍රෑම් එක ගන්න ඕනේ. එතන ඉඳලා අපි දැන් යන ගමන් ඉන්නේ. එහෙනම් බලන් ඉන්න. මෙතන ඉඳලා තමයි ඔයගලන්ට මම පෙන්නන්නේ. අපේ මාර ලස්සනයි වෝටර් පාක් එක. එන්ට්‍රන්ස් එක මාරම ලස්සනයි. මම වීඩියෝස් වලින් දැකලා තිබ්බා. හැබැයි මම මගේ ඇස් දෙකට ලයිව් දකිද්දී එක මාරම ලස්සනයි. බලන් ඉන්න යාළුවනේ මේ තියෙන්නේ. ඔය තියෙන එන්ට්‍රන්ස් එක මාරම ලස්සනයි. අපි මම හිතන්නේ උදේ ඔය ගියේ සෑහෙන වෝටර් ගේම්ස් තමයි මේකේ තිබ්බේ. බලන් ඉන්නකො යාළුවනේ. ඔන්න අපි පයින් යන්න තිබ්බ ටිකක් ඇතුළට වෙන්න. අපි ඉතින් එතන එන්ට්‍රන්ස් එකේ අපිට දෙනවා ටවල් සොක්ස් ඒව ටික අරගෙන යද්දි අපිට මුලින්ම හම්බුනේ ඩොල්ෆින් ෂෝ එකක්. ඇත්තමයි මාර ලස්සනයි. බලන් ඉන්න. ඊළඟට ඒගොල්ලෝ අනවුන්ස් කරා අපුනි බබෙක්ට එන්න ඉස්සරහට ඩොල්ෆින් එක රේස් එකකට යන්න කියලා. මේ තියන්නේ එක හරිම ලස්සනයි. ඒ පොඩි එකනා හරි හොර වැඩක් කරා බාගෙට දුවලා එයා අනිත් පැත්තට දිව්වා. දැන් තමා හොඳම දේවල් ටික ස්ටාර්ට් කරන්නේ. අපි වෝටර් ඇක්ටිවිටීස් පටන් ගත්තා ඔන්න ඔය විදිහට. මුලින්ම තිබ්බේ ඔය normally ඩබල් මොකක්ද ඒකට කියන්නේ මම ඔකට කියන නම දන්නේ. ඕකෙන් දෙන්නෙක් වාඩි වෙලා මුලින්ම ඕක පොඩි නිකන් අපේ ඔගොල්ලෝ දැකලා නැතුව ඇති. මොකද පර්ල් බේ එකෙත් මේක නැහැ. මේක නිකන් අර නිකන් පොඩි රිවර් එකක් වගේ යන්නේ. පිටපස්සේ හිටියා ලංකාවේ අයියා කෙනෙක්. සෑහෙන ලංකාවේ අයියලා ඉන්නවා ලයිෆ් ගාඩ්ලා. මේ ඔහොම නිකන් නෝමලි යන්න තියෙනවා. මාර ලස්සනයි. සහ මාර එක්ස්පීරියන්ස් එකක්. අපි ගියේ ඔය නංගි මල්ලි එක්ක. මේ දෙන්න හොඳම යාළුවෝ දෙන්නෙක්. මුන් දෙන්නත් එක තමයි අපි ගියේ ඉතින්. අම්මෝ සමහර තැන්වල අර ඒ කියන්නේ වතුර පාර මාර ස්පීඩ් යන්නේ. මාර එක්ස්පීරියන්ස් එකක් අපි ගත්තේ. හැබැයි එදා අපි ගෙදර ආවේ හොඳට කළු වෙලා. අනිත් එක මෙන්න මේක. මේක ලොකු මේක ෆාස්ට් ගිය නෑ මට මතක විදියට. මට මතක නෑ හරියටම. ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ. මේවා ඉතින් අපි ආසාවට try කරපුවා. මේවා ඉතින් ලේසියෙන් දිනන්න හරි අමාරුයි. අපි ඉතින් ආසාවටත් එක try කරලා බලුවා. ඔන්න මේ රයිඩ් එක සුපර්බ් means superb. Okay බලන් ඉන්න. Oh mashallah. let's see. ඕනේ මෙතනින්ද අල්ල ගන්න ඕනේ. බා මෙතනින් අල්ලන්න. ඔව් ඒත් එක. බෑ මම නවාලු දෙන්න. අනේ පවවල. Kagala ila wadi ni kona kan?
අම්මෝ මේ හරියද්දී මට මරණ බය ආවා බලන්න ඒක පේනවද උඩ මගේ දෙයනේ මම නොසෑහෙන බය වුණා සා මට නිකන් heart attack වගේ අම්මෝ බලන් ඉන්න මා ලස්සන ඒවා ටිකක් ඉස්සරහට තියෙනවා මේ දෙන්නේ මං අපේ හස්බන්ඩ්ව ඒදි නාවපු අවස්ථාවක් මෙහෙ වෝටර් පාක් එකේ හැමතැනම මේ වගේ නිකන් ෂවර්ස් වගේ තියෙනවා හැමතැනම මේ තියෙන්නේ අපි ආවා දඟල්ලා හරි මහන්සි අපිට බඩගිනි නිසා අපි ඇතුලේ රෙස්ටොරන්ට් එකක් තිබ්බ මාර ලස්සනයි මාර කෝසි වයිබ් එකේ තිබ්බ රෙස්ටොරන්ට් එකක් අපි ආවා කන්න ඇත්තටම කෑම ගැන කතා කරනවා නම් food was really good and really yummy 10 out of 10 මට දෙන්න පුළුවන් මොකද මාරම රහයි කෑම අපි කාලා බීලා ඉවර වෙලා ඔන්න ඉතින් එදා දවසේ විදිහට ඉවර කරලා ගෙදර එන්න පිටත් වුණා ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ගේ සපෝට් එකට ගොඩාක් ස්තුතියි ආයි vlog එකකින් හම්බෙමු subscribe කරලා like කරන්න ආදරෙයි bye bye අනිවාර්යෙන් මන් දන්නවා